හලෝ ළමයි. අද vlog එකෙන් අරන් එන්නේ මගේ මීඩියා ජර්නි එක ගැන. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි share කරන්න. මේ වීඩියෝ එකට comment කරන්න. ඔයාලා හිතනවා ඇති මේ කතාව ලොකු දිග ස්ටෝරි එකක්. පුංචි කාලේ ඉඳන් මං ආසාවෙන් හිටපු ඒ වගේම තමයි මම හීන දැකපු දේ තමයි මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන එක. ඒකට මම පොඩි කාලේදී මීඩියා කියන සබ්ජෙක්ට් එක ගැන ලොකුවට අවබෝධයක් තිබුණේ නැහැ. මට මතකයි හැටියට මම මේක ඩෙවලොප් කරගත්තේ මම මගේ වොයිස් එකෙන් තනියෙන් කතා කරනවා. ඕක තමයි මගේ මූලික ආරම්භය. ඊට පස්සේ මට මතකයි කවුරු හරි අහනවා නම් myself හරි my ambition හරි ගැන මොන හරි essay එකක් හරි කතා කරන්න හරි දෙනවා නම් මම කියන්නේ මට මේ නිවේදිකාවක් වෙන්න ඕනේ. ඒක තමයි මගේ මේ ඩ්‍රීම් එකට මම කියන්නේ. ඉතින් ඔහොම එද්දී මම මුලින්ම මගේ ජීවිතේ මම කරපු මුල්ම දේ තමයි ඒ ලෙවල් වලට මීඩියා සබ්ජෙක්ට් එක කරපු එක. මීඩියා සබ්ජෙක්ට් එක තමයි මම කළේ. මොකද මම ආර්ට් ස්ට්‍රීම් එකෙන් තමයි ඒ ලෙවල් කරන්නේ. ඊට පස්සේ ඒක ලොකු ඉන්සිඩන්ට් එකක් මගේ ලයිෆ් එකේ. මේ vlog එක බලන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඒ තිබිච්ච කම්පිටිෂන් එකට සහභාගී වෙච්ච 2022 රූපවාහිනී නාලිකාවෙන් සංවිධානය කරනවා. ඒ කියන්නේ දිවයිනම ආවරණය වන පරිදි නිවේදිකාවන් තෝරා ගන්නවා කියලා. ඉතින් මම හිතුවා දැන් මමත් ආසයිනේ මටත් මගේ වොයිස් එක හොඳයි කියන මම දන්නවා. ඉතින් මම මේ ඇප්ලයි කරා. ඇප්ලයි කරාට පස්සේ මට ඇත්තටම ඉන්ටර්විව්ත් කතා කරා මාස 3කට විතර පස්සේ. එතකොට මට මතකත් නැහැ මේ ඇත්තටම කෝල් කරනකොටත් මට මතක් වුණේ ඕනේ මං දාලා තියෙනවනේ කියලා. කොහොම හරි මං එදා ගියන පස්සේ එතකොට මම ඒ ලෙවල් කරලා විතරයි හිටියේ. එතකොට මට ඕ ලෙවල් සර්ටිෆිකේට් එක විතරයි තිබුණේ. ඊට අමතරව මට ඉස්කෝලේ තිබිච්ච සහතික තිබුණාට මට කිසිම සුදුසුකමක් තිබුණේ නැහැ මීඩියා ඉන්ඩස්ට්‍රි එකට. ඒතින් කොහොම හරි මං එදා ගිහිල්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා ගෙදර ආවහම මට දවස් 3-4ක් යනකම් මට ඒදා දවස කරපු දේවල් මට මාර විදිහට මෙමරයිස් වෙනවා. ඊට පස්සේ මං හිතපු දෙයක් තමයි හරි කමක් නැහැ මට තාම සුදුසුකම් නැහැනේ. එතන හිටපු ගොඩාක් කට්ටියට මං හිතන්නේ සමහරුන්ට ඩිග්‍රී එකක් පවා තිබිච්ච කට්ටිය තමයි හිටියේ. ඉතින් ඔහොම ඉඳිද්දී මම මෙතනදී ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒක තමයි මම මගේ ජීවිතේ ගත්ත මම හැමෝටම කියන දෙයක් තමයි මම මගේ ජීවිතේ ගත්ත හරිම තීරණය සහ මගේ ජීවිතේ වෙනස් කරපු තීරණේ. දැන් මම ওই විදිහට යද්දි මම කියනවානේ සුදුසුකම් හදා ගන්න ඕන කියලා. මම ඇත්තටම ඇප්ලයි කරන ඉන්පාස් ඉන්ස්ටිටියුට් එක කවුරුවක්වත් නොදන්න කෙනෙක් වෙන්න බෑ. සද්දා මංගල සූර්ය බණ්ඩාර මහතාගේ ඉන්පාස් ඉන්ස්ටිටියුට් එකේදී නිවුස් ප්‍රසන්ටින් ඇන් මීඩියා කියන කෝස් එකට මම ඇප්ලයි කරනවා. ඇත්තටම මගේ අතේ එවනේ සල්ලි තිබුණෙත් නැහැ. මං හිතුවේ කමක් නැහැ. මට ඇත්තටම ෆස්ට් පේමන්ට් එක විදිහට මං හිතන්නේ අපිට 20000ක් ගෙවන්න තිබුණා. ඒත් මට සල්ලි තිබුණේ නැහැ. රුපියල් 10000ක් මම ගෙවලා මම ඒකට ගියාට පස්සේ මම ඇත්තටම මම ආෆ්ටර් ඒනල්ස් මම ජොබ් එකක් කරා. ඒකෙන් තමයි මම ඒ කෝස් ෆී එක ගෙවුවේ. කොහොම හරි ඉම්පාස් එකෙන් පස්සේ තමයි මට ගොඩාක් අවස්ථා හම්බ වෙනවා මේ මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න. එතකොට මට ගොඩාක් රංගන ශිල්පීන් හම්බෙලා තියෙනවා, ඩිරෙක්ටර්ස්ලා හම්බෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මම ආවේ. මෙතනදී ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ චේතනී මැඩම් වයි සද්ද සර් වයි. මොකද මම ඒ කෝස් එක තෝරා නොගන්න සමහර වෙලාවට මේ vlog එක එතුමන්ලා දෙන්න බැලුවත් මාව මතක නැතුව ඇති. ඒක මම දන්නවා. හැබැයි මගේ ජීවිතේ මම ගත්ත හරිම නිවැරදි තීරණය විදිහට තමයි මට කියන්න පුළුවන් මම ඉම්පාස් එකට ජොයින් වෙලා කෝස් එක කරන්න පටන් ගත්ත එක. මොකද අද මම AI එකේ වැඩ කරා. අද මම මීඩියා ටියුටර් කෙනෙක් විදිහට වැඩ කරා. අද මම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරා. කොටින්ම කිව්වොත් එහෙනම් මම අද YouTube channel එකක් පටන් ගන්න පවා අඩිතාලම දැම්මේ ඒ මම තෝරාගත්ත ඒ ඉම්පාස් ඉන්ස්ටිටියුට් එකකින් ලැබිච්ච ඒ දැනුම සහ ඒ අර
අපි කියන්නේ දැනුමට වඩා අපි අපේ ඩ්‍රීම් එකේ ජීවත් වෙනවා කියලා. ඒකෙන් ආව පන්නරේ මං කියන්නේ ඇත්තටම. ඉතින් මාරම හොඳ යාළුවෝ සෙට් එකක් හම්බුණා. මොකද මං හිතන්නේ මගේ FB එකේ වුණත් මගේ WhatsApp එකේ වුණත් මට ගොඩාක් channel එකක වැඩ කරන යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඒක නිසා මං හිතනවා හොඳ PR එකක් හදාගන්න, හොඳ යාළුවෝ ටිකක් හදාගන්න මට ගොඩාක් හොඳ අත්දැකීමක් ලැබුණා. මේ කියන ඉම්පාස් එකෙන්. ඉතින් මම හරියම ආදරෙන් මතක් කරන ඔයාලත් යම් කිසි විදිහකට මීඩියා ඉන්ඩස්ට්‍රි එකට එන්න කැමති. මගේ පැෂන් එකක් තිබුණා පුංචි කාලේ ඉඳන් මීඩියා ඉන්ඩස්ට්‍රි එකට එන්න. ඒ වගේම තමයි මම විශ්වවිද්‍යාලය තෝරගනිද්දී මම normal intake එකකින් select වුණේ ශ්‍රී ලංකා වවුනියා විශ්වවිද්‍යාලයට. ඒ වගේම තමයි දැන් මම කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහදන සම්බන්ධතාවය සහ මාධ්‍ය අධ්‍යයනය කියන පාඨමාලාවත් හදාරනවා. එතකොට ඊට අමතරව මම ළමයින්ට අපි කියන්නේ ඒ ලොන්සට උගන්වනවා කියලා. ඉතින් ඒ වගේ ලොකු ජර්නි එකක් එන්න මගේ ආසාවගෙන් තමයි මට හම්බෙච්ච මිනිස්සු ගොඩාක් වැදගත් වුණා. ඒක නිසා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ පැෂන් එක ওই විදිහටම තියාගන්න සහ ඉන්ඩස්ට්‍රි එකේ නොලෙජ් එකෙන් අප්ඩේට් වෙන්න. ඒ වගේම තමයි ඒකට අදාළ වැදගත් මිනිසුන්ව ආශ්‍රය කරන්න. මොකද තමන්ගේ ආසාවට යන්න නම් හරියමන් තමන් ලැබෙන්න ඕනේ. ඒක බෞද්ධ දේශනෙත් එහෙමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න ඕනකම තිබුණේ. ඔයාලත් කැමති නම් A level media කරන ළමෙක් නම් මේ vlog එක බලනවා නම් ඔයා මට කතා කරන්න පුළුවන්. මාස 3න් A level වලට අපි media subject එක cover කරලා දෙන course එක දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් මොකද මමත් A level වලට media කරපු නිසා තමයි මම මෙච්චර දුරකට මේ දේවල් cover කරගෙන ඇවිල්ලා මේ කියන position එකට ආවේ. මොකද අපිට A level වලට media කරන්නම ඕනේ කියන එකක් නැහැ. කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ට් ෆැකල්ටි එකට ඇතුළත් වෙලා මොනවා හරි සබ්ජෙක්ට් එක විදිහට ඔයාලට මීඩියා කරන්න. හැබැයි අපි අර මුල්ම අවදී ඉඳන් අපි ඒකට ආසාවෙන් ඒක වැඩ කරනවා නම් ඔයාලට ආසාවකුත් එයි. මොකද විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙත් හරි කමක් නැහැ. මම කොහොම හරි කරලා මීඩියා ස්පෙෂල් කරනවා කියලා ඔයාලට හිතන්න පුළුවන්. මොකද ලොකු දැන් අපි ගත්තොත් එහෙම සමාජයේ හතරවන බලය ලෙස තමයි ජන මාධ්‍ය සලකන්නේ. ඉතින් මම කරනවා ඔයාලා ඇත්තටම මේ වගේ සබ්ජෙක්ට් එකක් අරගෙන මේ වගේ දෙයක් පැෂන් එකක් විදිහට කරන එක ගොඩාක් සුදුසුයි කියලා. ඉතින් කොහොම හරි ජීවිතේ මම ආසාවෙන්ම කරපු දේ මම අදටත් මං හිතන්නේ රුපියලක් හරි හෙව්වනම් හෙව්වේ මීඩියා ඉන්ඩස්ට්‍රි එකෙන්. ඉතින් ගොඩාක් සතුටින් මේ වොයිස් ඕවර් එක කරද්දිත් මට මගේ ජර්නි එක මතක් වෙනවා. ඒ වගේම තමයි මම මීඩියා ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් කරේ නිවුස් ප්‍රසන්ටින් මම ඒකේ vlogs පොඩි කැලේ දෙකක් මේකට එන්ට කරන්න. ඉතින් ඒ ලෙවලට ඔයා මීඩියා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට කතා කරන්න. අපි වැඩේ හරියට කරලා එක්සෑම් පාස් වෙමු. ඉතින් ඒකට ආරාධනා කරන ගමන් හරි විදිහට තමන්ගේ ලයිෆ් එක ප්ලෑන් කරන්න. එතකොට තමන්ගේ පැෂන් එක පස්සේ කියන්නේ අපි කියන්නේ දුවනවා කියලා අපේ හින පස්සේ ඔයා දුවන්න. මොකද මං හිතන්නේ මම කොච්චරක් නම් ඒක ගැන අප්ඩේටඩ්ද කියනවා නම් නොගියපු channel එකක් නැති තරම් මං හිතන්නේ channel 2-3ක් විතරයි ඉතුරු. මම ඒ හැම එකම වගේ ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ තමන් කැමති දේවල් කරන්න නම් මුල ඉඳන්ම බේසික් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකට මං හිතනවා මේක ගොඩාක් හොඳ දෙයක් කියලා. vlog එකත් එක්ක එකතු වෙන්න මේ අයිබෝන් රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම යශෝදා උදාරි. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සම්මුලේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සිදු කළ සංවේදී කතාව ජපාන ජනතාව කිසිදා අමතක නොකරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යෝෂිමාසා මහතා පවසනවා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍යවරයා අද විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළා. ජපාන විදේශ අමාත්‍ය හයාෂි යෝෂිමාසා මහතා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රිමාතා ලෝකයේ බලවත් ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැවතුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගත්තා. ඡන්ද විද්‍යාල 270කින් 266ක්ම ලබා දෙද්දී තමයි එතුමා තම ජයග්‍රහණය තහවුරු කරගත්තේ. මෙය ලෝකෙට කෙතරම් බලපායිද? විශේෂයෙන්ම එතුමාගේ ජයග්‍රහණය ඇමරිකාවේ තුල පවා ඉතිහාසගත වීමට සිදුවෙච්ච සිදුවීමක් ලෙස දැනටමත් ඉතිහාසයට ගත වී අවසන්. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට එම දේශපාලන බලපෑම කෙතරම් බලපායිද? අදත් දේශපාලන සංවාදයේ මේ විශ්වවිද්‍යාල ගමන කියන්නේ අවුරුදු 4ක් කාලයක් තිස්සේ දරුවෙක්ගේ අවුරුදු 25ක් 26ක් වගේ කාලයක් සම්පූර්ණ වෙනකොට අපි කියනවනේ අපරාධ කාලේ අපරාධ මේ නාස්ති වෙන කාලේ කියලා කියවනකොට තියෙනවා මේ ගත වෙන කාලය අපරාධ කියලා හිතන්න එපා. මේක ජීවත් වෙනවා කියන දේ අපි ආසාවෙන් කරන්න ඕන දෙයක්. විශ්වවිද්‍යාල ජීවිතයේත් ඒ වගේමයි. ඉතින් මේ ඔයාලා මේ මහන්සි වෙලා මේ ගත්තු මේ ජයග්‍රහණය තව ඉදිරියට ආසාවෙන් භුක්ති විඳින්න ලැබෙන්න කියලා අපි දෙනම් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. අනිවාර්යයෙන්ම ජීවිතයේ එහෙනම් අද ඉච්චරයි ළමයි ඊළඟ බ්ලොග් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.